ආයිබෝවන් කියලා පිළිගන්නවා කුකින් විත් දිලානි YouTube channel එකට. අද මම හදන්නේ ඔයගලන්ට ගොඩාක් වටින වීඩියෝ එකක්. මේක රසම් පානයක් ගෙදර හදාගන්නේ කොහොමද කියලා දෙන්නේ. තැම්බුම් හොද්දක් කියලාත් අපි සිංහල අය කියනවා. මේක ඇඟේ තෙල් කැපෙන්න හින්දු කට්ටිය ගොඩාක් දුරට සතියකට සැරයක් විතර මේක හදලා බොනවා. දැන් අපි බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන ඒකට කොත්තමල්ලි මේස ඇඳි දෙකක් විතර දා ගන්නවා. ඒකටම අපි එකතු කර ගන්නවා කුරුඳු පොතු කෑල්ලක්, සූදුරු ස්වල්පයක්, ගම්බිරිස්, ඔයගලගේ සැර අනුව ගම්බිරිස් එකතු කර ගන්න, සුදු ලුණු ඉඟුරු, තව අපිට කරපිංචා ටිකක් ඕන වෙනවා. තව ඕන වෙනවා වෙලිචි මිරිස් කරල් දෙකක්. දැන් මේ ටික අපි හොඳට බ්ලෙන්ඩ් කරගමු. පේස්ට් එකක් වෙනකම්. මේ තියෙන බ්ලෙන්ඩ් කරගත්ත එක. දැන් අපි රසම් එක හදන භාජන ලිපේ තියලා තෙල් චුට්ටක් දාගමු. තෙල් ටික රත් වෙද්දී අපි ඒකට දාගන්නවා අබෑට ස්වල්පයක්. අබෑට ටික පුපුරද්දී රතු ලුණු ගෙඩි 3ක් විතර මෙහෙම හේනියට ලියලා එකතු කර ගන්නවා. රතු ලුණු ටිකත් මිට් ටිකක් මේ විදිහට ටෙම්පරාදු කරගෙන දැන් අපිට අපි එකතු බ්ලෙන්ඩ් කරගත්ත පේස්ට් එක එකතු කරගන්න පුළුවන්. දැන් මේ බ්ලෙන්ඩර් කප් එකටම වතුර දාලා අපි මේ විදිහට වතුර එකතු කරගමු. ඕගලන්ට සියඹල නැත්තම් ගොරක හරි එකතු කරගන්න පුළුවන්. තව රස වැඩි කරගන්න තක්කාලි උනත් එකතු කරගන්න පුළුවන්. ඕගලන්ගේ සැර අනුව ගම්බිරිස් එකතු කරගන්න. මම මෙතනදී එකතු කරගන්නේ සියඹල පේස්ට් එක. සියඹල ටිකක් දිය කරගෙන දාගන්නේ. ඕගලන්ගේ රස අනුව ලුණු එකතු කරගන්න. දැන් මේක හොඳට උතුරව ගන්න. දැන් ටිකක් මේ විදිහට හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි බත් කන වෙලාවට මේක අපි නම් කන්නේ සාමාන්‍යයෙන් බත් එකටම දාගෙන කනවා. සමහරක් අයට මේක බොණ්ඩත් අද ගන්න පුළුවන්. ඕගොල්ලොනුත් අනිවාර්යයෙන්ම මේ විදිහට රසම් එකක් හදලා බොන්න. එහෙනම් ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න.